ඉතින් දැන් ඉස්සරහට දිනෙත්මින් මුහුදු වෙරළට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නකොට හංසනා ඇවිල්ලා දිනෙත්මින්ගේ ඇස් වහනවා. ඉතින් කොහොම හරි මුහුදු වෙරළදී මේ දෙන්න හම්බ වෙනවා. විශේෂයෙන්ම දිනෙත්මින් මුහුදු වෙරළට එන්න හේතුවත් හංසනාම තමයි. මොකද දුලන ආදරය කරන කෙල්ලත් හංසනා කියලා දැනගත්තාම ලොකු වේදනාවකින් තමයි ලොකු බයකින් තමයි දිනෙත්මින් මේ වෙනකොට ඉන්නේ. ඉතින් ඒ වගේම තමයි දිනෙත්මින් ඉන්නේ මානසිකව ඊටාම පීඩනයක. දුල්න ආදරය කරන්නේ තමන්ගේම හංසනාට බව දැන ගැනීම වගේම ඔහුට අමාරු දෙයක්. ඒ විතරක් නෙමෙයි ටානියාගේ ප්‍රශ්නෙත් එක්ක ඔහු විශාලම උගුලක හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් මේ වගේ පසුබිමක මුහුදු වෙරළේදී දිනෙත්මින් සහ හංසනා හමුවීම ඊට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයිද? අපි අද ඒ ගැන කතා කරමු. හැඟීම්බර හමුවීමක් වෙන්නත් පුළුවන්. දුල්න හරහා දැනගත් සත්‍ය නිසා දිනෙත්මින් හංසනා දෙස බලන්නේ දැඩි වේදනාවකින්. හංසනා තමන්ට සමීප වෙන්න උත්සාහ කළත් දිනෙත්මින් අයගෙන් ඈත් වෙන්න උත්සාහ කරાવી. කොහොමද දිනෙත්මින් එහෙම හංසනාගෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මේ වෙලාවේදී ඈත් වෙන්න උත්සාහ කරද්දී දිනෙත්මින්ට ගොඩක් රිදෙයි. ඒකට හේතුව තමයි අර කලින් හංසනා වෙන කාටවත් අයිති වෙන්නේ නැහැ කියලා එහෙම එච්චර හිතුනේ නැහැ. හැබැයි දැන් එහෙම හිතන නිසා එහෙම අයිතිකාරයෙක් වෙන්න කෙනෙක් ඉන්න නිසා අර බයක් ඇති වෙන හිඳයි දුකක් ඇති වෙන්නේ කියලා මට විශ්වාසයි. ඉතින් දැන් හංසනා ලං වෙන්න උත්සාහ කරත් තමන්ගේ මිතුරාටත් කරන්නේ ද්‍රෝහීකමක් කියලා බොහෝ විට දිනෙත්මින්ට හිතන්න පුළුවන්. දිනෙත්මින් කියන්නේ කොහොමත් ඕවර් තින්කර් කෙනෙක්. ගොඩාක් වෙලාවට වැඩිපුර දේවල් හිතන කෙනෙක්. ඒ වගේම ටානියාගේ තර්ජනයත් එක්ක නිශ්ශබ්දතාවයේ රකින්නත් ඉඩකඩක් තිබෙනවා. ටානියා තමන්ට අතවරයක් වූ බව පවසමින් දිනෙත්මින්ට කරන තර්ජනය නිසා ඉතින් දිනෙත්මින් හංසනාට පවසන්න බය වේවි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. විශේෂයෙන්ම හංසනාගේ ආරක්ෂාව ගැන දිනෙත්මින් මේ වෙද්දි හිතනවා. දිනෙත්මින් හිතන්න පුළුවන් ටානියාගේ ප්‍රශ්නෙට හංසනා ගාව ගත්තොත් ඇයටත් කරදරයක් වෙයි කියලා. ඉතින් දිනෙත්මින් හංසනාට ගොඩාක් දරුණු විදියට කතා කරලා ඇයව මගහරින්න උත්සාහ කරන්න පුළුවන්. ඇයව ඈත් කරන්න උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක හංසනාගේ හිත රිදවීමට හේතුවක් වෙයි. හංසනාටත් සැකයක් ඇති වෙන්න පුළුවන්. දිනෙත්මින්ගේ අමුතු හැසිරීම නිසා හංසනාට හිතෙන්න පුළුවන් ඔහු මොකක් හරි රහසක් හංගනවා කියලා. කොහොමද දැන්ටත් ඒ විදිහේ දේවල් ගැන හිතලා තියෙන්නේ. ඔහු හංගන ලොකු රහසක් ලොකු වේදනාවක් තියෙනවා කියලා. ඇය දිනෙත්මින්ගෙන් ඒ ගැන බල කරලා අහන්නට ඉඩකඩක් තිබෙනවා. ටානියා යන දෙදෙනාම මැද දිනෙත්මින් අසරණ වෙලා ඉන්න නිසා ඔහු සත්‍ය සංගවන්නට බොහෝ ඉඩකඩක් තියෙනවා. ටානියා හංසනාගේ හිත රිදවන්න කැමති නැහැ. ඒ වගේම තමයි ටානියා මේ කරන වැඩේ නවත්ත ගන්නේ කොහොමද කියලා හිතා ගන්න බැරි තත්ත්වයක් තමයි දිනෙත්මින්ට තියෙන්නේ. මුහුදු වෙරළදී හංසනා දිනෙත්මින්ගේ ඇහැ වහනවා, අතින් අල්ලනවා, සමීපව කතා කරනවා. හැබැයි මේ දේ ටානියා දැක්කොත් ටානියා ඇවිල්ලා මෙතනදී දිනෙත්මින් එක්ක හංසනාගේ ඉස්සරහදී නැති වුණත් රණ්ඩුවක් අල්ල ගන්න පුළුවන්. Tamanට සිද්ධ වෙච්ච දේවල් ලෝකෙටම කියනවා කියලා දැන් නැතත් ඉදිරියට තර්ජනය කරන්නත් ඉඩකඩක් තියෙනවා. එහෙම වුණොත් හංසනා කවදාවත් දිනෙත්මින්ගේ මූණවත් බලන එකක් නැහැ කියලා දිනෙත්මින්ට ලොකු බයක් ඇති වෙන්නත් පුළුවන්.